වස්තු ප්‍රොපර්ටිස් අපි අද ආවෙලා තියෙන්නේ මාළඹේ 190 බස් පාරට මීටර් 100ක් ඇතුළට වෙලා තියෙන මොඩර්න් ස්ටයිල් එකට හදපු සුපිරි නිවසක් පෙන්වන්න. ගිහිල්ලා බලමු. වස්තු ප්‍රොපර්ටිස් අපෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි බස් පාරට සමීපව ගෙයක් ඉඩමක් ගන්න නැද්ද කියන එක. ඉතින් ඒකට හොඳම ඔප්ෂන් එකට තමයි අද අපි ඔයාලව එක්කන් ඇවිල්ලා තියෙන්නේ. බස් පාරට හරියටම මීටර් 100යි මෙතන ඉඳන් තියෙන්නේ. ඉතින් අපිට බැලුමට පේනවා වාහනයක් ගල් කර තැබිය හැකි කාර් පෝච් එකක් තියෙනවා. ඒ තරක් නෙමෙයි එන්ට්‍රන්ස් එකත් එක්කම දකුණු අත පැත්තට ගාඩන් ඒරියා එකක් තියෙනවා. ඒකත් එක හරි ලස්සනට තනිකර අල්ලලා ඒගොල්ලෝ මේන්ටේන් කරලා තියෙනවා. මම දැන් ඉන්නේ මේ නිවසේ මේන් එන්ට්‍රන්ස් එකේ. අපි ගිහ ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ මොඩර්න් ස්ටයිල් එකේ නිවස ඉදි කරලා තියෙන්නේ කියලා. මම දැන් ඉන්නේ මේ නිවසේ මේන් එන්ට්‍රන්ස් එකේ. ඉතින් අපි ඇතුළ වෙනකොටම අපිට වම් අත පැත්තේ මේකේ අප්ස්ටෙයාර් එකට යන්න පුළුවන් ස්ටෙයාර්කේස් එක බලා ගන්න පුළුවන්. මේ තමයි මේ නිවසේ ලිවිං ඒරියා එක. ඉතින් ලිවිං ඒරියා එකට ආපු ගමන් හරි වෙනසක් දැනෙනවා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි මේ නිවසේ තියෙන ලයිටින් සිස්ටම් එක නිසා. ඔබට බලමට පේනවා වෙන නිවාසවල වල නැති විදිහ ලස්සන ලයිටින් සිස්ටම් එකක් මේ ගෙදර තියෙනවා. ඒකෙන් මේ ගෙදරට ලක්ෂරි ලුක් එකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ නිවසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේ නිවසේ සිවිලිම හරි ලස්සනට හදලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සිවිලිමත් එක්ක ලස්සනට ගේ හැම තැනම විහිදෙන විදිහට මෝල්ඩින් ඩිසයින් එකක් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. මේක මුළු ගේ ඇතුළෙම අපිට දැක ගන්න පුළුවන්. ලිවිං ඒරියා එකේ, බෙඩ්රූම් වල, කිචන් එකේ මේ හැම තැනකම මේ මෝල්ඩින් ඩිසයින් එක ගිහින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ඩිසයින් එක මේ ගෙදර ලයිටින් සිස්ටම් එකත් එක්ක මැච් කරලා මේගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගෙදරට ඉතාමත් විශේෂ ලක්ෂරි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ලිවිං ඒරියා එකත් එක්ක ස්ටෙප්ස් දෙකක් යනකොට අපිට දකුණු අත පැත්තෙන් මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකේ අපිට ඇටච් බාත්රූම් එක බලා ගන්න පුළුවන්. ඇටච් බාත්රූම් එක ගැන කතා කරනකොට මොඩර්න් එලිගන්ට් ලුක් එකක් එන විදිහට මෙයාලා මේ ඇටච් බාත්රූම් එක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ ගෙදර ලයිටින් සිස්ටම් එකේ ඉඳන් හයිස් වලට යනකම් ඒ විතරක් නෙමෙයි වින්ඩෝස් මේ හැම දෙයක්ම මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ මොඩර්න් ලුක් එකක් එන විදිහට. මාස්ටර් බෙඩ්රූම් එකෙන් අපිට මේ විදිහට එළියට යන්නත් පුළුවන්. ඉතින් එළියට ආවට පස්සේ අපිට මේ විදිහේ සර්වන්ට් ටොයිලට් එකක් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ගේ වටේටම අපිට ගාඩන් ඒරියා එක බලා ගන්න පුළුවන් මේ විදිහට. මම දැන් ඉන්නේ මේ ගෙදර කිචන් එකේ. ඉතින් කිචන් එක ගැන කතා කරනකොට ඕගොල්ලන්ට බැලුමට පේනවා ලොකු ඉඩක් මේගොල්ලෝ කිචන් එකට දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වුඩන් හරි ලස්සන පැන්ට්‍රි කබඩ් වගේක් අපිට බලා ගන්න පුළුවන්. ලස්සන ලයිටින් සිස්ටම් එකක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ ගෙදර හැම දෙයක්ම මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ මොඩර්න් එලිගන්ට් ලුක් එකක් එන විදිහට. කිචන් එකත් එක්කම මේ නිවසේ ඩයිනින් ඒරියා එක තියෙනවා. ඒකටත් ලොකු ඉඩක් මේගොල්ලෝ දීලා තියෙනවා. මේ මෙතනින් අපිට ගාඩන් එකට පහසුවෙන් යන්නත් පුළුවන්. ඉතින් එතනින් වම් අත පැත්තට යනකොට අපිට බලා ගන්න පුළුවන් මේ නිවසේ කොමන් බාත්රූම් එක. ඉතින් මේ කොමන් බාත්රූම් එක ගැන කතා කරනවා නම් කලින් සඳහන් කරා වගේම මොඩර්න් එලිගන්ට් ලුක් එකක් එන විදිහට මේගොල්ලෝ මේක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට කොමන් බාත්රූම් එකෙන් පස්සේ මේ නිවසේ සෙකන්ඩ් බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන්. එන්න අපි දැන් ගිහිල්ලා බලමු මේ නිවසේ රූෆ් টොප් එකට. මම දැන් ඉන්නේ මේ නිවසේ රූෆ් টොප් එකේ. ඉතින් රූෆ් টොප් එකට ආපු ගමන් බලා ගන්න පුළුවන් හොඳ රෙසිඩන්ට් ඒරියා එකක් තියෙනවා මේ නිවස අසල. ඉතින් හැමෝම හොයන්නේ ජීවත් වෙන්න පුළුවන් හොඳ වටපිටාවක් තියෙන තැනක් තමන්ගේ සුන්දර නිවස කරගන්න. ඉතින් මාළඹේ 190 බස් පාරට මීටර් 100ක් ඇතුළෙන් පිහිටලා තියෙන පර්චස් 6.2ක මේ මොඩර්න් එලිගන්ට් නිවස ඔබේම කරගන්න ඕන නම් හිත හිත ඉන්න එපා. දැම්ම කතා කරන්න. මෙන්න තියෙන අපේ නම්බර් එක.
ඒ විතරක් නෙමෙයි ඔබගෙත් මේ වගේ ඉඩමක් ගෙයක් විකුණ ගන්න තියෙනවද? එහෙනම් හිතේ තින්න එපා. ඒකටත් දැම්ම අපිට කෝල් එකක් දෙන්න. අපි සූදානමින් ඉන්නවා ඔබ ළඟට ඇවිල්ලා මේ විදිහේ ව්‍යාපාරිකමය වීඩියෝවක් ඔබට කරලා දෙන්න.